guys අද තමයි ඔන්න අපේ පීසා දවස. අපි පීසා කන්න යන්නේ. අපි ගිහිල්ලා බලමු එහෙනම් නේ. උපුල් යන්නේ. නිවාරේ. එළගිරි. ඔන්න guys අපි ආව දැන් තැනට. මෙතන කියන්නේ හෝම් මේඩ් පීසා කියලා. මේ කියන්නේ හොඳම තැනක් මෙතන මේ රොමේනියා ක්‍රූස් නැට් එකක තියෙන. ඔයාලට පේන්නේ නැති මේ නම. මේක තමයි හොඳම පීසා මෙහි හදන තැනක්. අපි බලමු ගිහිල්ලා අතුලට. ඔන්න guys අපි දැන් ආව මේ බලමු පීසා වර්ග ගොඩක් තියෙනවා තෝරා ගන්නත් ඕන. මෙතන කොච්චර අර මේවා තියෙන්නේ. මෙනු එක බලලා තමයි සිලෙක්ට් කරගන්න තියෙන්නේ. අපි බලමු මොනවද කියලා ගොඩක් කට් තියෙනවා ටේබල් රිසර්වේෂන් එකක් තියෙන්නේ. අහම්මෙන් වගේ එක ටේබල් එකක් හම්බුණා. මේ තමයි අපේ ටේබල් එක. guys ඔන්න දැන් මෙනු එක ගත්තා අපි අතට. මෙනු එක කියන්නේ මෙලෝඩියක් තේරෙන්නේ නැහැ මොකද මෙහි භාෂාව නිසා. නමුත් අපි ඕඩර් එකක් දැම්මා. පුළුවන් විදිහට බලමු අපි ඕඩර් එක ආවට පස්සේ පීසා එක මොන වගේ පීසා එකක්ද කියලා. අන්න guys අපේ පීසා එක ආවා දැන් ඔයාලා බලන්න පුළුවන්. මේක තමයි මම ඕඩර් කරපු පීසා එක. මේ අනිත් එක. අපි දැන් රස බලන්න යන්නේ. හරි එහෙනම් බලමුනේ. කෑල්ල කාලා බලමු. කොහොමද කියලා බලන්න. හරිම ෆ්‍රෙෂ් විදියට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේ කට්ටිය ෆෝක් නයිෆ් දෙන්න ඇහුවා අපි එපා කිව්වා මේ පිටින් අතෙන් හන පුරු කට්ටියනේ ඒක නිසා හරි හොඳයිනේ සුපිරි ආදවක එන්නේ තමයි මේ කන පළවෙනි එකම කනකොට තියෙන ගන්න තියෙන්නේ පොඩි පිටින් මේක මම දන්නේ තනියෙන් නම් කාලේ කන්න වෙන්නේ නැහැ දොයක මාරුනේ අද ෆ්‍රයිඩේ මේ ෆ්‍රයිඩේ කියන්නේ මෙහෙ සෙන්ට්‍රල් දනිවර්ණ නිසා ගොඩක් බිහි දවසක් ටේබල් එක බුක් කරගෙන නැහැ ආවා යම්ම එක ටේබල් එකක් ඉතුරුලා තිබ්බා ඒකින්ද පොඩ්ඩක් පීසා කන chance එකක් හම්බුණා අපිට මෙහෙ දැන් පීසා එක ඕඩර් කරාට පස්සේ ටොමැටෝ සෝස් ද ඕන දෙයක් එක්ස්ට්‍රා ඉල්ල ගන්න පුළුවන්. ඒවල වෙනම charge වෙන්නේ නැහැ. මේක මරු කියන්නේ මේ මේකේ තියෙනවා මම ඕඩර් කරපු එකේ olives chili pieces onion ham cheese තියෙනවා mozzarella cheese දාලා තියෙනවා හොඳට ඒක ඩෝ එක නම් සුපිරියර්ම තියෙනවා කියන්නේ හෝම් මේඩ් කියන එක දැනෙනවා හොඳට ඒකින්ද කිසි වරදක් නැහැ රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එක රසයි අනික
Hmm. Pizza නම් ඉතාලි නම් pizza. නමුත් මේ ඉතාලි වල තියෙන වගේ pizza කන්න මෙහෙ හම්බ වෙන්නේ නැහැ. ඒ වුණාට ඒ හා සමානව මේක හදනවා ටිකක් හරි රසයි. මේකින් කැලේ කල්නවා දෙන්න මාරුකම දැන් අපි වෙන හදන්නේ දෙන්න වර්ග දෙකකින් ඕඩර් කරේ. එයාගේ එකෙන් මං කැලක් කාලා මගේ කිනුත් එයාට කැලක් දීලා රස බෙදා ගන්නවා. බලමු. දැන් මේ දෙන්න මගේ එක. මම කැල කරනවා. ඔව් ලිස්ට් එක වටන්න පා. දැන් right. මේ තියෙන්නේ දැන් මගේ යාළුවා ඕඩර් කරපු පීස් එක. දැන් ඒකේ අර ගොඩක් varieties නෑ වගේ මේ on top of that. ඒකට ඒකත් මුද්‍රාකත් තියෙන මොකද prices are same. Let's have a look. Sauce දානිනු. දැන් මම ඔය අපි දෙන්නෙක් එක්ක සාමාන්‍ය රෙස්ටෝරන්ට් එකකට ගියාම එකම වර්ගය ඕඩර් කරන්නේ නැහැ. වර්ග දෙකක් වගේ ඕඩර් කරලා තමයි කන්නේ. මොකද එතකොට අර ඒ වර්ග දෙකේ රසයේ වෙනස අඳුර ගන්න ලේසියි. ඒක නිසා. මේකත් හොඳයි. හොඳයි. Really nice, huh? Nothing say anything. So we can recommend for all of them. It's a good restaurant, sir. Make Cluj Napoca, Romania, Villa, second heart take. මේ අපි ඉන්න නගරේ මේ පීසා වලට රෙකමන්ඩ් කරන්න පුළුවන් තවත් එකම තැනක් තමයි මේ හෝම්මේඩ් පීසා ගෙන්දන සුපිරි තැන. බලමු මේ පීවම එක. ඔන්න guys මේ හිතා ගන්න බැරුණා පීස් එක ලොකුවට ආවා. ග්‍රෑම් 550කට පීස් එකක්. තව කැලි දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඒක කන්න පුළුවන් තරම තියෙනවා ඉතින්. අවුලක් නැහැ කන්න එපේ. ගෙවලන් තියෙන්නේ. අපි බලමු කාලේ ඉවර කරලා. ඒ තරම රසයි මේක. අපිට ලංකාවේ නම් මේ වගේ හොඳ පීසා ගන්න හම්බ වෙන්නේ නැහැ නේ? ඒකනේ. මේ වගේ හොඳ පීසා එක ලංකාවේ ගන්න නම් පීසාත් එකවත් නැති වෙයි. Marwa. Mana guys piece එක කාලේ වුණා. බඩ නම් පුළුවන් හොඳටම සුපිරි piece එක. බලමු. Okay guys දැන් අපි යන්න හදන්නේ pizza hut එකෙන්. So හොඳ pizza එකක් ආවා. යාළුවත් හරිම satis අපි satis pizza එක නිසා
මේ තියෙන්නේ හෝම් මේඩ් පීසා. අපි රෙකමන්ඩ් කරනවා ක්‍රූස් නැපොක්කා රොමේනියා පුළුවන් අයට ඇවිල්ලා කන්න කියලා. එහෙනම් අපි තවත් දවසක හම්බ වෙමු. බයි.